අරගලයක් කළා මේ රටේ මිනිස්සු ඒ ආණ්ඩුවට විරුද්ධව අරගල කරන්න සාධාරණ හේතුවක් තියෙනවා මං කියයි මිනිස්සුන්ගේ තෙල් බෙහෙත් ටික ගන්න නැහැ පෙට්‍රල් ටික ගන්න නැහැ පෙට්‍රල් පොලිමේ මැරෙනවා මිනිස්සු ඊට පස්සේ අත්‍යවශ්‍ය බහන්න නැහැ කන්න නැහැ ජීවත් වෙන්න ඉතින් මිනිස්සු අරගල කරා හරි සාධාරණ හැබැයි අරගල තියෙනවා ක්‍රමවේදයන් දෙකක් අරගල කියලා කියන්නේ ගෙවල් ගිනි තියලා මිනිස්සු මරලා මේ රටේ සම්පත් විනාශ කරන එක නෙවෙයි අරගලය කියලා කියන්නේ මම විශ්වාස කරන විදිහ ඔබත් විශ්වාස කරයි ඒක තමන්ගේ තියෙන ආණ්ඩුවට විරෝධය දක්වන ක්‍රමවේදයන් තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස හැබැයි ප්‍රජාතන්ත්‍රවාදයෙන් පිට ගිහිල්ලා කරන අරගලයේ ඇතුලේ ඉන්නේ ඒ සැබෑ අරගල කරුවෝ නෙමෙයි සැබෑ අරගල කරුවෙක් ඉන්න පුළුවන් ඒක පිටිපස්සෙන් එන්නේ ඊට වැඩිය වෙන පෞද්ගලික හේතුන් මත ආපු මිනිස්සු දැන් බලන්න කරුව ඇමතුමා ඔබතුමාට මතක් කරනවා මේ පොළොන්නරුවේ මැදිරිගිරියේ මේ පහුගිය දින දෙක තුනකට ඉස්සෙල්ලා මොකද්ද සිද්ධ වුනේ සංගීත සංදර්ශනයක් පැවැත්තුවා මැදිරිගිරියේ සංගීත සංදර්ශනයේ පවත්තලා ගරු ඇමතුමා මම ඒ ගායකයන්ගේ නම් කියන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගායකයෝ වගේක් ඇවිල්ලා ඒක සින්දු කිව්වේ නෑ ප්‍රශ්නයක් මතුවෙලා ඔබතුමා දකින්න ඇති කොහොමද මුළු අර සංගීත සංදර්ශනයේ ඒ තියෙන බහඬ ඔක්කොම කුඩු කෙරුවා අර සවුන්ඩ්ස් එල්ලලා තියෙන බබල්ස් තියෙන ට්‍රැක් එක වැට්ටුවා ඒක වැටුණා නම් මිනිස්සු ඉන්න දැනකට කැමතුමා අද අයවැය නෙවෙයි කතා කරන්න වෙන්නේ මුළු රටේම එනම් කතා කරන්නේ ඛේද වාචකය ගැන එහෙනම් අඩුම ගානේ මිනිස්සු එතන හිටියා නම් අඩුම ගානේ 40ක් 50ක් මැරෙනවා ඒකට යට වෙලා මේ දේවල් මේ මොකද්ද මේ යම් අරගලවල අපි දැකපු දේවල් පෙරනිමිති මේ සෙවණැලි එන්නේ මේවට ඉඩ තියන්න එපා සමුන්නාසලගේ ආණ්ඩුවක් කියලා මේ වෑන් සතුරු වෙන්න නෙවෙයි මේ කියන්නේ මේවට ඉඩ තියන්න එපා මේවට ඉඩ තියුවොත් එහෙම වෙන්නේ තමුන්නාසලටත් බැරි රටක නීතියක් තියෙනවා දැන් ඊපෙරත් තම ජනාධිපතිතුමා කිව්වේ නීතියට අපි හැමෝම යටත් වෙන්න ඕන Honorable Rohit Abegunawardena, you have 2 more minutes. අපි නීතියට යටත් වෙන්න ඕන. කරු ඇමතුමා මේ සම්බන්ධයෙන් අය වෙනසුගේ අලාභය කෝටි 4ක් අලාභය. ඒතර මේ සම්බන්ධයෙන් මේවා නීතිය ක්‍රියාත්මක කරා. හැබැයි නීතිය ක්‍රියාත්මක කරද්දී මේක බලන්න නීතිය ඇතුලේ. ඉතින් නීතිය ඇතුලේ මේ මිනිස්සුම ගියාව දවස් 4කින් 5කින් මෝසමත් දැම්මම අප දෙනවා. ඉතින් අපදීලි වෙලා ඊට පස්සේ නඩුවට යනවා අවුරුදු 20ක් 25ක් යනවා නඩුව ඉවරයි. එතකොට වෙන්න ඕන දේ ඉවරයි. හැබැයි තව කෙනෙකුට මේ වගේ තැනකට ගිහිල්ලා මේක කරන්න ඉඩ තියන්න එපා. දැන් බයක් තියෙනවා හැමතුමා මේ යන විදියට. මෙහෙම මේ විදියට සෙල්ලම් කරන්න ලෑස්ති වුණොත් 7 දවසේ බණ තියෙනවා. කෙනෙක් මලාට බල 7 දවසේ බණ 3 මාසේ දානේ. 3 මාසෙත් බණ කියලා දානේ දෙනවා. වැරදිලාවත් හාමුදුරුවෝ ආවේ නැත්තම් එහෙම බණ කියන්නේ. මේ අක්කු මුළු ගෙදර මිනිතුන්ටක් ගහලෙයි. ඒ වගේ තත්ත්වයක් තියෙන්නේ. 35ක් උපායදර අකණ්ඩව අර පොල් දුවට ඇල උපවාසයක්. ඔබතුමාලා හිතුවේ මේ 35න් මම විශ්වාස කරනවා මේකෙන් අඩුම ගානේ 30000ක් ඡන්ද දුන්නේ මාලිමාවට. නව රජයක්, නව වැඩපිළිවෙලක්. උපායධාරියෙක් කර මෙන්න අපිට නිසිතන ලබා දෙනවා කියන පණිවිඩය දුන්නා. ඒ නිසා ගරු ඇමතුමනි, ඒ අය අද මොකද්ද කරන්නේ? ඒ අය ඇවිල්ලා කියනවා අනේ අපිට රස්සාවක් දෙන්න. මොකද හේතුව අපි මේ රටේ උපායධාරීන් ඔක්කොම හැම ආණ්ඩුවම රස්සා දීලා තියෙනවානේ. ඒ නිසා ඒ රස්සාව දෙන්න ඉල්ලනවා. ඉතින් සමහර වෙලාවට මේවට තීන්දුව తీරන ගන්නවා. සමහරලාට මේවට තීන්දුව తీරන ගන්නවා. මට මතකයි කරු ඇමතුමා ඔබතුමා මතක් කරන්නේ ජෝසප් ස්ටාලින්. මෙන්න මෙතෙන්ට ආවා. අර කොතලාවල අකඩමිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවල පනතක් ගෙනකොට එතුමා ඇවිල්ලා ඒකට විරුද්ධව වැඩ කළා. විරුද්ධව එතුමාගේ විරෝධතාවය දක්වුවා. ස්ට්‍රයික් මේ විරෝධතාවය. දක්වනකොට මොකද කරේ? ආණ්ඩුව. අපිටම ආණ්ඩුව. එතුමාව උසාවි දාලා උසාවියෙන් අපදුන්නට පස්සේ ස්ටාලින් මහත්මයාවයි තව කට්ටියක් අරන් ගියා මුලතිව්. කොහෙද? නිරෝධායනයට. දැන් මේ අපදීපු ජෝසප් ස්ටාලින් අය ඒ කට්ටිය අරගෙන මුලතිව් දැම්මා නිරෝධායනයට කියලා. මොකද්ද මේ පලි ගැනීමේ හේතුව? පලි ගන්න දාලා මොකද්ද උනේ? කරුවා අමතුමා ආණ්ඩුවකුත් නැති වුණා. මේ එකක්. ඒ නිසා මම මේ කියන්නේ ඔබතුමාලා දැක්ක වාරණ නියෝගයක් කරන් ඒ උපායධාරීන්ට විරුද්ධව 21 වෙනිදා වෙනකන් උපායධාරීන්ට තමන්ගේ තීන වේදනාව ඔබතුමාත් පාරේ හිටියනේ. එතුමන්ලගේ වේදනාව ගැන ඉඩ දෙන්න. කවුරුත් කතා කරන්නේ නැතිව මේවා. දැන් මත්පැන් මිල. දැන් ඔබතුමාලා ආණ්ඩුව ආවත් මත්පැන් මිල ඉරට ගියා. ඔබතුමා බොන්න කරන්නේ නැහැ. මම දන්න විදිහට. මේකේ ඉන්න සමහර අඩියක් ගහනවා. මාත් ගහනවා. මම එදත් කිව්වනේ. හරි අඩු කරන්න try කරන්න. මම කියන අහිංසක මිනිහ මේ රටේ මිනිස්සුම දැන් එහෙම නවත්තන්න බෑ. එල්ලමරිකලත් නවත්තන්න බෑ. ඉඳලා අවසර මහන්සි වුණාම පොඩි අඩියක් ගහනවා. මගුල් ගෙදර ගියාම පොඩි අඩියක් ගහනවා. එහෙම මිනිස්සුන් ඉන්නේ.
නවත්තන්න එපා. ඒක නවත්තන්න කියලා එක ඡන්දයක් හම්බෙන්නේ. බලන්නකො හොයලා බලන්නකො 100% අරගෙන 100න් කී දෙනෙක් මොනවද නැද්ද කියලා. මං කියන්නේ අර හොම්බෙන් යන බේබද්දු කර නෙමෙයි. මම මේ කියන්නේ සාමාන්‍යව. ඒ නිසා දැන් මං දැක්ක දාලා තිනවා ගරු ඇමතුමා. මෙතන දාලා තිනවා සුරාබදු අඩු මිලට. දැන් මොකක්ද වෙලා තින්නේ? අදත් ඒක පත්තරේ කිව්වා සුරාබදු අඩු මිල බෝතල ලප්තනම ලොප්පේ. තාම නෑ. දැන් මිනිස්සු බලාගෙන ඉන්නවා. මිනිස්සු බලාගෙන ඉන්නවා අර දැන් හුඟක් අය ගල්නේ ගහන්නේ. ගල් ගහන්නේ මේ කිව්වා. ඒතර ගල් බෝතලේ සමානව මොනවා හරි ඉල්ලනවා. නැත්තම් කචිප්පු ගහන්නේ. ගම්වල කචිප්පු වැඩි වෙලා. කචිප්පු ගහලා ඉවරලා ඊට පස්සේ නලින්ද ඇමතුමාට තමයි ලෙඩේ. ඇයි මොකද වෙන්නේ? කචිප්පු ගහලා ඊට පස්සේ මොකද වෙන්නේ? ගිහලා ඉස්පිරිතාලවල. ඈ? අම්මපල්ලා මරුවේ ඒවත් කියන්නේ. ඔබතුමාත් ඉඳලා පොඩි ඇඩ් එකක් දානවනේ. හරි. ඒ ඇඩ් එකත් මම පිළිගන්නම් හොඳයි. මැදට ඇඩ් එකකුත් එන්න එපා. හරි. ඒ හින්දා ඒ ඇඩ් එකත් හොඳයි. හරි. එතකොට මම මේ කියන්නේ ඒක කියලා බිව්වත් මදිනේ. මම මේක අඩු කරන්න කියන එක. අඩු කරන්න. මිනිස්සු බොන එක නවත්තන්න බැරි නම් අපි බාර් ඇරලා නම් බාර් දාලා නම් බාර් වලින් නම් ආදායම ගන්න රටේ අනිත් මිනිස්සුන්ගේ දේවල් වලට. ඒ නිසා කරුණාකරලා මෙන්න මේ කියන දේ ගැන හොයන්න. නැත්තම් ගරු ඇමතුමා මේ ඔබතුමාට තමයි මේ සියල්ල. ඔබතුමාගේ විෂය පතේ නතුන මේ සියල්ල අවසානයේ බනින්නේ වසන්ත තමරසිංහට.